සුබුදෑසනක් මම හිතන්නේ දේශපාලන වශයෙන් සහ රටේ පරිපාලනය සහ රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් මේ වෙනකොට පැන නැගී තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් කරුණු දිගටම ඉදිරිපත් කරා. පරිපාලනයේ තියෙන දුර්වලකම සහ උවමනාව නැතිකම සහ තමන්ගේ අවධානය වෙන දේවල් සම්බන්ධයෙන් යොමු කිරීම නිසා රටේ විශේෂයෙන්ම විදුලි බලය සම්බන්ධයෙන් එනර්ජි කියන සංකල්පය සම්බන්ධයෙන් ආණ්ඩුව අරන් තියෙන ක්‍රියාමාර්ග අනුව මේ වෙනකොට විශාල හොරකමක් ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් එළි වෙලා තියෙනවා. ඉතින් මේ දේ සම්බන්ධයෙන් දිගටම කරුණු ඉදිරිපත් කරා ජනවාරි මාසයේ සිටම. ඇත්තට මේක ආරම්භයේ සිටම මේකේ දූෂිත කම් පෙන්වා දුන්නා. අප්‍රේල් මාසයේ සාමාන්‍යයෙන් හරි විදියට අපිට නොරොච්චෝලේ තාප් බලාගාරයෙන් 30% සිට 140 දක්වා රටේ අවශ්‍ය විදුලි බලය නිෂ්පාදනය කරනවා. ඉතින් ඒක අත්‍යවශ්‍යම කාරණයක්. නොරොච්චෝලේ බලාගාරණයේ ක්‍රියාත්මක නොකරුණොත් විශාල වශයෙන් විදුලි බලය රටට ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්න පැනනගෙනවා. ඉතින් එහිදී හිතාමත් පරීක්ෂාකාරීව සහ පරිස්සමෙන් ඒ ගල් අඟුරු ටික ගෙන්වා ගැනීම ප්‍රශ්න මොනවා තිබ්බත් ඒක කළමනාකරණය කිරීම තමයි ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ. ඒ කාර්යභාරය කෙසේ හෝ මේ වෙනතෙක් තිබ්බ ආණ්ඩුව කොහොම හරි ඒක ඉදිරියට අරගෙන ඇවිල්ලා ගල් අඟුරු ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු ගෙනල්ලා ඒ විදුලි නිෂ්පාදනය කරලා තිබ්බා. මේවර අවාසනාවට මේක දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරද්දිත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඒක නැහැ කියද්දි මම හිතන්නේ ගල් අඟුරු විශේෂයෙන්ම සමාගම මේකට ගෙන්වා ගැනීම සඳහා අදාළ සමාගම මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමේදී අමාත්‍යාංශ ලේකම්වරයාත් පිළිගත්තා. පළවෙනි ගල් අඟුරු නැවම බාල ගල් අඟුරු කියන එක ඔවුන්ට දැනගන්න ලැබුණා. ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කරා. හැබැයි රටම කියද්දි ඒක ජනාධිපතිවරයා පිළිගත්තෙත් නැහැ, ආණ්ඩුව පිළිගත්තෙත් නැහැ, පිළිගන්න උවමනාවක් තිබ්බේ නැහැ. දන්නවා ඒගොල්ලන්. කාරණේ ඇත්ත කියන එක. හැබැයි ඒක සංගවීම තුලින් විශාල විදුලි අර්බුදයකට මේ වෙනකොට අපි මුහුණ පාලා තියෙනවා. මේකේ ලොකුම ප්‍රශ්නය තමයි නවරොච්චෝලේ තාප් බලාගාරයෙන් නිෂ්පාදනය කරන බාල ගල් අඟුරු හින්දා 70%ක් පමණයි නිෂ්පාදනය වෙන්නේ. 900ක් මෙගාවොට් නිෂ්පාදනය වෙන්න ඕනේ. හැබැයි 720ක වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නේ. එතකොට 25ක් 30ක් වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට දිගට මේකට ෂෝට් ෆෝල් එකක් එනවා. ඒ දිගින් දිගට මෙන ෂෝට් ෆෝල් එකේ නැව් 13ක් ආවා. 13ම බාල ගල් අඟුරු. එතකොට මේ කාරණේ හින්දා නැව් 37ක් 38ක් වගේ ප්‍රමාණයක් එන්න ඕනේ අවුරුද්දකට. ඒක වාරකම් කාලය නැති කාලේ එන්න ඕනේ. අප්‍රේල් මාසේ වෙනකොට වාරකම් කාලය පටන් ගන්නවා. එතකොට ඊට කලින් මේ නැව් 38 ගේන්න ඕනේ. හැබැයි නැව් 7ක් 8ක් වගේ ප්‍රමාණයක් මේ හදිසි ඇනවුම් කරලත් නැව් 7ක් 8ක් වගේ ප්‍රමාණයක් ගෙන්න ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ මේ මාසේ මැද වෙනකොට. ඉතින් මේ හින්දා විශාල මේ විදුලිය සම්බන්ධයෙන් අකරතැබ්බට මේ ආණ්ඩුව මුහුණ පාලා තියෙනවා. ඒත් එක්කම වික්ටෝරියා ඇතුළු මේ ජලාශ වලින් වතුර බීමට තමයි වතුර පළවෙනියෙන් අවශ්‍ය වන්නේ. පළවෙනි අවස්ථාව වන්නේ බීම වතුර. ඉතින් ඒ වතුර ප්‍රමාණය ඒකට දෙන්නේ නැතුව සියලුම දැන් මේ තියෙන මේ අස්ථාවර තත්ත්වය මත මේ බාල ගල් අඟුරු හින්දා විශාල ප්‍රමාණයක් 140ක වගේ ප්‍රමාණයක් මෙගාවොට් මේ කියන්නේ රටේ විදුලි බලයෙන් 30ක් නැත්නම් 40ක් වගේ නිෂ්පාදනය කරන්න ඕනේ නෝරොච්චෝලේ බලාගාරය. හැබැයි මේ තියෙන සිදුවීම් එක බැලුවොත් නිෂ්පාදනය වෙන්නේ 15ක් වගේ ප්‍රමාණයක්. 15ක් 20ක් වගේ ප්‍රමාණයක් තමයි අවසාන වෙනකොට. ඒතර මේ මදිවන ටික මේ ගණ්ඩ මේකෙන් විශේෂයෙන්ම ජලාශ වලින් ජලය මුදා හරින්න සිදු වෙනවා. ඒ වගේම බොරතෙල් වලින් පාවිච්චි කරන්න වෙනවා. ඒ නිෂ්පාදනය කරන තෙල් පාවිච්චි කරන්න වෙනවා තර්මල් පවර් වලට. ඒක බොරතෙල් ගෙන්න ගන්න බැරි වුණොත් මේක කරන්නත් බැරි වෙනවා. එතකොට කෙලින්ම ඩීසල් වලින් තමයි මේක නිෂ්පාදනය කරන්න වෙන්නේ. එතකොට විශාල වියදමක් දරන්න සිදු වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 60ක් වගේ ඒකකයක් මේ තියෙන කරදරත් එක්කත් සාමාන්‍ය ගත කරොත් එහෙම 100 රුපියල් 60ක් වගේ ප්‍රමාණයක් වෙනවා නිෂ්පාදනය කරන විදුලි ඒකකයක්. මෙහෙම බැලුවොත් එහෙම මේක රුපියල් 120ක් 150ක වගේ ප්‍රමාණයක් මේ ආණ්ඩුවේ නොහැකියාව සහ සොරකම තුල මේ විදුලි නිෂ්පාදනය කිරීම සඳහා දරන්න සිදු වෙනවා. ඒතර මේකේ තියෙන ලොකුම භයානකම තමයි දැන් වතුර මුදා හැරියට පස්සේ වතුර නැති වෙනවා මේ තියෙන ජලාශවල 10ක් 15ක් 20ක් වගේ ප්‍රමාණයක් තමයි වතුර ඉතුරු වෙන්නේ. ඒතර මේ ඉදිරියේ වතුර ලැබුණ නැත්නම් එහෙම විශාල අර්බුදයකට වතුර සම්බන්ධයෙන් බීමට ජලය පානීය ජලය ඇතුළු අනෙකුත් ජලය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න වලට මුහුණ පාන්න සිදු වෙනවා.
ඒ වගේම විදුලිය සම්බන්ධයෙන් ඇත්තට මේ කාලේ වෙනකොට විදුලිය දැන් කපන්න ඕනේ මේ තියෙන ප්‍රශ්නය අනුව. ආණ්ඩුව පැය 3-4ක් කපන්න ඕනේ ජනාධිපතිවරයා කියලා තියෙන්නේ කොහොමවත් විදුලිය කපන්න එපා. මොකද අන්තිම තුරුම්පුව තමයි ඒක. ආණ්ඩුවට ජනතාව මං හිතන්නේ ඉතාමත් විශාල ලෙස උද්ඝෝෂණ පවා ආණ්ඩුවට විරුද්ධව දක්වන්න පුළුවන්. ඉතින් කොහොම හරි පුළුවන් වියදමක් දැන් මේ රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා අසීමිත බදු ගැහුවා. ඒක කරන්න සිදු වුණාද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ඒ බදු ගහලා ඒ බදු එකතු කරන මුදල් මේ වෙනකොට යටිතල පහසුකම් දිනු කරන්න ඒවා පාවිච්චි කරන්නේ නැහැ. මේ ආණ්ඩුව ගිය සැරේ බජට් එකකිනුත් 130ක් වගේ ප්‍රමාණයක් යටිතල පහසුකම් දිනු කරන්න වියදම් කළා තිබේ. ඔක්කොම සල්ලි ටික ඉතුරු වුණා. එතකොට රටේ සංවර්ධනයක් නැහැ. යටිතල පහසුකම් දිනු කිරීමක් නැහැ. පාරක් හදන්නේ නැහැ. රේල් පාරක් හදන්නේ නැහැ. බිල්ඩිමක් හදන්නේ මොනවත් කරන්නේ නැහැ. ජනතාවගෙන් අසීමිත බදු ගහලා ජනතාව ඉතාමත් අමාරුවෙන් බෙල්ල මිරිකලා ගන්න බදු ටික පාවිච්චි කරන්නේ ආණ්ඩුවේ නොහැකියාව වහගන්න. ඒතර මේ ඔක්කොම මුදල් ටික යන්නේ මේ ඩීසල් ගණ්ඩායි විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා විශාල මුදලක් මේකෙන් දැන් අපිට කැප කරන්න සිදු වෙලා තියෙනවා. ඒතර රටේ සංවර්ධනය අඩාලයි, රටේ පරිපාලනයක් නැහැ, රටේ ආණ්ඩුවක් නැහැ. එනේන බෝලෙට ගහන ක්‍රමවේදයක් තමයි මේ ආණ්ඩුවේ තියෙන්නේ. එතකොට මේ තුල දැන් මේ වෙනකොට අපිට අනාවරණය වෙලා තියෙනවා මේ සෝලා සූර්ය බලය සහ සුළං බලය සහ හයිඩ්‍රෝ මේ ජල විදුලි බලය කරන නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගම් තියෙනවා 300ක් විතර ප්‍රමාණයක්. මේ වෙනකොට මේ මාස 5ක් වෙනකොට එකම සමාගමකටවත් මේ වෙනකොට ගෙවලා නැහැ. එතකොට ඒ සමාගම් වලට විශාල ප්‍රශ්න පැන්න ගිලා තියෙනවා. මොකද ඒ සමාගම් තමන්ගේ සේවකයන්ට ගෙවන්නේ ලැබෙන මුදලෙන් ආණ්ඩුවෙන්. ඒක දැන් ඒක ගෙවන්නේ රනිල් වික්‍රමසිංහතුමා සහ මම හිතන්නේ ඒ කාලේ විශාල ප්‍රශ්නට ඇතිලා තියද්දි ඇවිල්ලා ඒ ඔක්කොම ටික ගෙවලා දැම්මා මේ ඉන්ට්‍රස්ට් උත් එක්ක පොලියත් එක්ක. ඉතින් මේ වෙනකොටලා තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නැතුවත් මේ ආණ්ඩුව විශාල අර්බුදයකට බිලියන 3ක් වගේ ප්‍රමාණයකට වෙන් කරන්න ඕනේ. වෙන් කරන ඔක්කොම මුදල් ටික යන්නේ ඩීසල් වලට. කිසිම ආයතනයකට ගෙවන්න බෑ. ඒතර මේ පැලස්තර දැමීමක් මේක ටයිම් බොම්බ් එකක්. ටිකින් ටයිම් බොම්බ් එකක් කියලා කියන්න පුළුවන්. මේක කොයි වෙලේ පුපුරයිද දන්නේ නැහැ. මොකද ඇවිල්ලා මේ ආයතනවලට ගෙව්වේ නැත්නම් ආයතනව පවත්වාගෙන යන්න බෑ. ඒ සේවකයෝ වැඩට එන්නේ නැහැ. ඒවට ගෙවන්න බැරි මාස 5කට අධික ප්‍රමාණයක් මේ 290 ගාණක් මම හිතන් තියෙනවා මේ අදාළ සුළං බලය සහ සූර්ය බලය සහ ජල විදුලි බලයෙන් ක්‍රියා කරන පෞද්ගලික සමාගම්. ඉතින් ඊට අමතරව මේ එන ඔක්කොම මුදල් ටික වියදම් කරන්නේ දැන් ඩීසල් වලට 288කට මම හිතන්නේ අරන් තියෙනවා ලෝකේ HSBC විදායක නිලධාරියා පැවසුවේ ලංකාව ගැන වුමනාවකට නෙමෙයි. තුමා පැවසුවේ මෙන්න මේ මුදලටත් මෙන්න ප්‍රමාණයක් මෙන්න වැඩිම ප්‍රමාණයකට අරන් තියෙනවා මෙන්න මේ ලංකාවේ අරන් තියෙනවා කියන එක තමයි දැක්ුවේ. ඒක දිගටම ආණ්ඩුවේ ඇමතිවරු හංගාංග හිටියා බොරතෙල් එහෙම ගත්තේ නැහැ කියලා ඒක හැංගුවා. ඇත්තටම ඩීසල් ගැන තමයි කියලා තිබ්බේ. ඉතින් මේ මිලදී ගැනීම කළු කඩ වලින් ආණ්ඩුවක් ඕනේ නැහැ කළු කඩ වලින් මිලදී ගන්නවා නම් මේ වගේ. ඉතින් එහිදිත් මම හිතන්නේ මේ පාඩුව සියලු පාඩුව මේක ඩොලර් 10ක් 15ක් වැඩි ප්‍රමාණයක් ගෙවලා තියෙන. එතකොට රුපියල් 25කට 30කට වගේ ප්‍රමාණයක් තෙල් ලීටරයකට මිල ජනතාවට මූණ පාන්න සිදු වෙන ආණ්ඩුවේ නොහැකියාව සහ මේවායිත් ඉන්නේ අර ස්පොට් ටෙන්ඩර් මේ ඔක්කොගේම ඉන්නේ දැන් දූෂිතයෝ තමයි ව්‍යාපාරිකයෝ ආණ්ඩුවට විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ආධාර සැපියු මිත්‍රයන් තමයි මේ දැන් කළුකඩ මාෆියාව එකතු වෙලා තියෙන්නේ. ඒ කළුකඩ මාෆියාවට තමයි මේ සියලු වරප්‍රසාද සහ ලාභ ලැබෙන්නේ. ඉතින් මේ දූෂණය මේ හොරකම මම හිතන්නේ රටේ ජනතාවට විශාල ලෙස බලපාන ඉදිරි අනාගතයේදී මේ තුලින් විදුලිය ජල විදුලි බලය ඒ වගේම අනෙකුත් මම හිතන්නේ විදුලි බල නිෂ්පාදනය කරන සියලුම ක්‍රියාකාරකම් ඇනහිටනවා කඩා වැටෙනවා. ඒ කඩා වැටෙනකොට අන්තිමටම ඕනම මුදලක් ගෙවලා ඩීසල් තමයි අන්තිමට පාවිච්චි කරන්නේ. ඉතාමත් අත්‍යවශ්‍ය වෙලාවක තමයි පාවිච්චි කරන්නේ. නැත්නම් බොරතෙල් වලින් තමයි බොරතෙල් ගෙනලා තර්මල් පවර්ට අවශ්‍ය ඒ තෙල් ප්‍රමාණය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් ඒවා කරන්නේ නැතුව ඒවා කරගන්න බැරුව මේ ආණ්ඩුව ඉතාමත් අසීරු තත්ත්වයකට මුහුණ පාලා සිදුවලා තිනවා. ඉතින් අපි කියන්නේ මේ විදුලි බලය සම්බන්ධයෙන් අදාළ ගල්ලංගුරු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයා සහ ලේකම්වරයා අයින් වෙලා තියෙනවා. හැබැයි විශාල මුදලක් වැය වුණා විශ්වාස භංගය ගෙනාපු වෙලාවෙත් පාර්ලිමේන්තුවේදී ඒකට කිව්වා එහෙම කිසිම දෙයක් නැහැ කියලා. හැබැයි මේ වෙනකොට ජනතා අධිකරණය තීන්දුව කරලා තියෙනවා මේක හොරකමක් අනිවාර්යයෙන්ම සිදු වෙලා තියෙනවා. මෙහිදී ඒකට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සියලු දෙනා මේකට වක් කියන්න ඕනේ. ඇත්තරම විදුලි බල ඒ අමාත්‍යවරයා විතර කැබිනට්ටුව ඒ සම්බන්ධ තීන්දුව తీරන ගත්ත ජනාධිපතිවරයා ඔක්කොම ලයින් වෙන්න ඕනේ. ඉතින් මේ තත්ත්වය තුල ඉතාමත් භයානක තත්ත්වයක් ඉදිරි අනාගතයේ රටේ ඇති වෙනවා. නිෂ්පාදනය සම්බන්ධයෙන් විදුලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියලා තියෙන්නේ කොහොම හරි ලයිට් කපන්න නැතුව ඕනම ගාණක් වියදම් කරලා ලැබෙන සියලු මුදල් ටික. එතකොට ඒ මාස ගාණේ ගෙවන්නේ නැති අනිකුත් ආයතන වලට ගෙවන්නේ නැති
ඒ වගේම විදුලිය නිෂ්පාදනය කරන්න තියෙන මේ ජලය ප්‍රමාණය, බීමට තියෙන ජලය ප්‍රමාණය පාවිච්චි කිරීම, මේ සියලුම ගල්ලංගුරු වංචාවෙන්ද විශාල පාඩුවකට රටට මුහුණ පාන්න සිදු වෙනවා. ඒ ඔක්කොම දරන්න වෙන්නේ අහිංසක දුප්පත් ජනතාව. ගොවිතැන් කරගන්න බෑ. ගොවිතැන් කරගන්න අවශ්‍ය වතුර ටික නැහැ. ඒ වගේම මේ තියෙන පොහොර ප්‍රමාණය නැහැ. ඒ වගේම රුපියල් සාමාන්‍යයෙන් 65කට 60කට වගේ කිලෝ එකක් නිෂ්පාදනය කරන්න හැකියාව තියෙන්න ඕනේ අපේ ගොවියන්ට, විශේෂයෙන්ම සහල් සම්බන්ධයෙන්. එතකොට මේ වෙනකොට ඔවුන්ට හාගන්න බෑ. හාන්න රුපියල් හෙක්ටයාරයකට රුපියල් 90,000ක් විතර යනවා. ඒක ගෙවා ගන්න විදියක් නැහැ. ඒවා ණයට කරන්නේ. එතකොට ඒවා කරනවද කියන දැනටයි සැකේ තියෙනවා. මොකද ඒවා කරොත් එහෙම රුපියල් 120ක් 125ක් යනවා හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න. තෙත හාල් ගන්න සාමාන්‍යයෙන් කුඹුරෙන්ම ගන්න රුපියල් 85කට වගේ ප්‍රමාණයකට. වේලුවොත් එහෙම 105යි. ඉතින් වේලලවත් තමන් වියදම් කරන මුදල් ලබා ගන්න බෑ. එතකොට මේවට ණය වෙනවා. ගොයන් කපන්න ඒ මැෂින් වලට ගෙවන්න ඕනේ රුපියල් 50000ක් විතර ප්‍රමාණයක්. ඒ ඔක්කොම ණයට කරන්නේ. හාන්නේ ණයට, ගොයන් කපන්න ණයට වගාවෙන් තමයි ලැබුණු ආදායම තමයි ණය ටික ගෙවලා දාන්නේ ඊළඟ කන්නයට පෙර. ඉතින් මේ කිසිම ක්‍රියාවලියක් කරන්න බැරි වෙනවා ගොවියට. ඉතින් ඇත්තටම මේ දැන් මම ඇහුවා ওই ප්‍රදේශවල මොණරාගල, අනුරාධපුරේ, පොළොන්නරුව ආදී ප්‍රදේශවල ඒ ගොවියන්ගෙන් දේශපාලනය ගැන, ආණ්ඩුව ගැන මොකක්ද කියන්නේ කියලා. ඒගොල්ලන් කියනවා ආණ්ඩුව ගැනවත් දේශපාලනය ගැනවත් කතා කරන්නේ. කඩේට ආවොත් පාරේ හම්බුනොත් අහන්නේ මොකද අපි කරන්නේ කියලා. කොහොමද අපි වගා කරන්නේ, කොහොමද අපි විකුණගන්නේ, මොකද්ද කරන්නේ, කරනවද නැද්ද? මොකද වගා කරලා වැඩක් නැහැ. විශාල ණය ප්‍රමාණයක් විතර ඉතුරු වෙන්නේ, ඵලදාවක්, වාසියක්, ලාභයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මේ ජනතාව ජීවත් වෙන්නේ, දරුවන්ට ආහාර පාන ලබා දෙන්නේ, පාසල් අරින්නේ, ඇඳුම් ටික ගන්නෙ, ස්කෝලට අවශ්‍ය බඩු ටික ගන්න, මේ ඔක්කොම මේ ලැබෙන ආදායම. ඉතින් මේ ආදායම ලැබෙන්නේ නැත්තම් 130ක විතර ප්‍රමාණයක් ණය ප්‍රමාණයක් ඉතුරු වෙනවා නම් නිෂ්පාදනය කරලා වගාව ගන්නකොට ඒ ගොවියට තියෙන ප්‍රශ්නේ විතරයි. ඒ වගේම දීවරයට තියෙන ප්‍රශ්නය භූමි තෙල් සම්බන්ධයෙන් ඉහෙවහ ගිහපු මං හිතන්නේ මුදලක් ගෙවන්න උන්ට හැකියාව නැහැ. මේ ආදි වශයෙන් වෙළඳාම් කරන කට්ටියට මම බැලුවා එළවලු ටික විකුණ ගන්න බෑ. එළවලු ගන්න නැහැ මිනිස්සු, කන්නේ නැහැ. මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ. එළවලු ටිකවත් ගන්න නැහැ. එළවලු ටික විකුණ ගන්නත් බැරි වෙනවා. එළවලු මැදින් ඉන්න ව්‍යාපාරිකයා තමයි කියන්නේ ඩීසල් ගිහිල්ලා පෙට්‍රල් ගණන් ගිහිල්ලා අපිට අරන් වැඩක් නැහැ කියලා කුණු කොල්ලට ගන්නවා. ඒතකොට ඒ නිෂ්පාදනය කරන අපිට ගොවියොත් කිව්වේ ඔය අදාළ නුවරඑළිය සහ අදාළ ප්‍රදේශවල, දමුල්ල ප්‍රදේශවල වගා කරලා වැඩක් නැහැ. ණය වෙනවා විතරයි. ජීවත් වෙන්න විදිහක් නැහැ කියන මේ ප්‍රශ්නය මේ ආරම්භය පමණයි. මේක ඉදිරි අනාගතයේදී මම හිතන්නේ සියලුම ව්‍යාපාරිකයන්ට බඩු මිල වැඩි වෙනවා. 130කින් 140කින් දැනටම බඩු මිල වැඩි වෙලා හාල් රුපියල් 400ට ලං වෙලා, පරිප්පු රුපියල් 400ට ලං වෙලා මේ ආදි වශයෙන් සියලුම භාණ්ඩ සියලුම මිල ගණන් ඉහළ යනකොට ඉන්ෆ්ලේෂන් උද්දමනයේ ඉතාමත් අධික ලෙස ඉහළ යනකොට මේක වෙන කියන්න පුළුවන් වෙන ලෝකයේ වෙන රටවලට බලපානවා. වෙන රටවලට බලපාන්නේ සාපේක්ෂව. ඉන්දියාවට අපිට බලපාන විදිහට නෙමෙයි. විදුලි බලය ඒගොල්ලන්ගේ වැඩි වෙලා නැහැ. පාකිස්තානයේ විදුලි බලය වැඩි වෙලා නැහැ. 280 ගණන් වලට නොහැකියාව තියෙන ජනාධිපතිවරු වැඩ බැරි ජනාධිපතිවරු ඒ රටවල නැහැ. ඒතකොට මේක කරන්නේ විශාල මම දැක්කා ජනාධිපතිවරයා ඇතුළු මේ කණ්ඩායම ඒ දවස්වල හරිනි නැත්නම් මේ කට්ටිය ආණ්ඩුවට දොස් පැවරු ආකාරය භාණ්ඩ වැඩි වීම තුළ ආණ්ඩුව ඕනේද මේවා පාණ්ඩු මේවා ළමයිට කරන්න පුළුවන් කළු කඩකාරයන්ට කරන්න පුළුවන්. ඉතින් මේ දැන් බලනකොට නම් කළු කඩ නෙමෙයි මං හිතන්නේ රට පාලනය කරන්නේ කළු කඩ මුදලාල්ලා කීප දෙනෙක්. ආණ්ඩුවක් නැහැ මේකේ. ආණ්ඩුව කරන්නේ මැදිහත් වෙනවා ජනාධිපතිවරයා කරන්නේ කතා දෙන එක විතරයි. ඉතින් ඒ ඇරෙන්න මේ ආණ්ඩුවේ දැන් මේ වෙනකොට ඇත්තට මේ පාඩුව බිලියන 150 පයින්න පුළුවන් තව මාස දෙක තුනක් යද්දි. පටන් අරගෙන දිගින් දිගටම ජලය සම්බන්ධයෙන් ඒ වගේම ඩීසල් සම්බන්ධයෙන් ඒ වගේම මේ බාල ගල් අඟුරු සම්බන්ධයෙන් මේ ඔක්කොම ගත්තොත් එකින් එකට බාල ගල් අඟුරුෙන් පටන් ගත්තාම ඊට පස්සේ වතුර මේකට පාවිච්චි කිරීම වෙනත් දේවල් වලට වතුර පාවිච්චි කිරීමට හැකියාව නැතිවීම ඒ වගේම බොරතෙල් වලින් නිෂ්පාදනය කරලා ඒවා පාවිච්චි කරන්නේ නැති එක බොරතෙල් ගන්න බැරි එක මේ ආදි වශයෙන් ඩීසල් ගන්න එකෙන් ඇතිවන පාඩුව ඒ වගේම මේ ගණන් යාම තුලින් උද්දමනය වැඩි වීම තුලින් ව්‍යාපාරිකයන්ට මේ ඔක්කොම ගත්තොත් එහෙම බිලියන රුපියල් බිලියන 150කට වැඩි වෙන්න පුළුවන්. මේක තව කල් ගියොත් එහෙම තව දිගින් දිගට මේක එකින් එකට මේ කරදර මත කරදර පැටවෙන්න පටන් ගන්නවා. මේක ආරම්භයේ මේක ගැලවෙන්න බෑ. ණය වෙන්න පටන් ගත්තට පස්සේ බංකොලොත් වෙන්න පටන් ගත්තට පස්සේ එකින් එකට ව්‍යාපාරිකයෙක් නම් දන්නවා. මේ ආණ්ඩුවත් සිදුලා තියෙන මේක තමයි ගෝඨගේ කාලෙත් සිදුුනේ. දවසින් දෙකකින් ගෝඨ වැටුන්නේ නැහැ. මාස ගාණක් කරපු ඒ තක්කඩි ක්‍රියාවලිය තුලින් තමයි ඒ වැටුනේ. මේ තක්කඩි ක්‍රියාවලිය තුලින් ඊහා සමානම එච්චර ලොකු ප්‍රශ්නයක් නොතිබුණත් මේ වෙනකොට මේ ආණ්ඩුවේ නොහැකියාව තුළ මේ රට ඉතා භයානක තත්යකට මේ වෙනකොට අපි පත් වෙලා තියෙනවා. මේ දැන් ගල්ලංගුරු වංචාව සම්බන්ධව ඇමතිවරයා දැන් ඊයේ ඉවත් වුණා. ඊට කලින් ඉවත් වෙන්න තිබුණද කොහොමද? ඉතින් මේ ඇත්තම මේකට ඉවත් වෙන්න තිබ්බේ ජනවාරි මාසේ.
මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරද්දී මේක දිගටම වැහුවා. අගමැතිවරයා ජනාධිපතිවරයා ඔක්කොමලා වැහුවා. කිව්වා එහෙම එකක් නැහැ කියලා. බාල ගල්ලංගුරු නෙවෙයි කියලා. අන්තිමටම කාලවල්ලා තමයි කිව්වේ මේක බාල ගල්ලංගුරු කියලා. ඉතින් ඒ වෙනකොට මේ වැඩ වැරදිලා ඉවරයි. රටේ පාඩුව ඒකෙන් ලැබෙන පාඩුව 150ක් නිෂ්පාදනය කරන්න බෑ. එතකොට නොරොච්චෝලේ බලාගාරයෙන්. එතකොට ඒකේ රිපල් ඉෆෙක්ට් එක. ඒකේ එන ගුණෝත්තර ක්‍රමයට මේක කඩාගෙන සුනාමියක් වගේ පළවෙනි රැල්ල විතරයි බාල ගල්ලංගුරු. ඊට පස්සේ එන රැලි ටික ඔක්කොම එන්නේ ජලය පාවිච්චි කිරීම තුලින්, බොර තෙල් පාවිච්චි කරගන්න බැරි වීම තුලින්, ඒ වගේම ඩීසල් පාවිච්චි කිරීම තුලින් විශාල ඉහළ මුදලක් මේකට ගෙවන්නවා. ඒතර සුනාමියේ ඉතුරු සුනාමි ලොකුම සුනාමිය වදින්නේ තව මාස 3-4කින්. ඒතර ඒ වෙනකොට මේක දිගින් දිගටම මේක අහුවෙන තරමටම ආවට පස්සේ මේකෙන් ගැලවෙන්න බැරි අවස්ථාවේදී ජනාධිපතිවරයා මේක ඇත්තටම ආණ්ඩුවම ඉල්ලාස් වෙන්න ඕන තත්ත්වයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ ඇමතිවරයා විතරක් ඉල්ලාස්සලා අත බෙදා ගන්න බෑ. බෑ ඉතින් මේක මේ කැබිනට්ටුව සහ ජනාධිපතිවරයා සියලු දෙනාම එකතු වෙලා මේ කරේ මේක මුලින්ම. ඒගොල්ලන් කිව්වනේ මේක කිසිම එහෙම එකක් නැහැ. බාලගල්ලංගුරු නෙවෙයි එන්නේ. අන්තිමටම මුළු මම හිතන්නේ සියලුම දෙනා විපක්ෂයේම කිව්ව කාරණේ අන්තිමට ඔප්පු වුණා ඉතින්. ඒ ඔප්පු වෙනකොට පරක්කු වැඩි. මේකේ තියෙන පාඩුව රටේ ඉදිරි අනාගතයේදී ජනතාවට දුක් විඳින සිදුවෙන ප්‍රමාණය මේ ඔක්කොම ගෙවන්න වෙන්නේ. දැන් මේගොල්ලන් හොඳට වත්කම් තියෙනවානේ මේ ඇමතිවරුන්ට මේ ආණ්ඩුවට. ඒගොල්ලන්ගේ පක්ෂෙට. ඉතින් මේ ඔක්කොම මේ ප්‍රමාණය ඒගොල්ලන් මම හිතන්නේ මේක ගෙවන්න ඕනේ. ගෙවන්න වෙනවනේ ගෙවන්න ඕනේ. ඉතින් ඒගොල්ලන් මේක වක් කියනවා ආණ්ඩුව මාරුවාට පස්සේ අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක දැන් නම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තමන්ගේම කට්ටිය දාලා තමයි ජනාධිපති එයාමයි තමයි කිව්වේ අනුර කුමාර මහත්තයාම තමයි කිව්වේ මේ කොමිෂන් දාලා තමන් කට්ටිය දාලා කරන්නේ බොරුව කියලා ඒ කාලේ කරපු කතා මට පෙන්වන්න පුළුවන් වෙලා නැහැ කතා දැම්මොත් මම හිතන්නේ කතා 100කට ඉඳී තිනවා ආණ්ඩුව වලට විවේචනය කරලා අනුර කුමාර මහත්තයාම කරපු කතා දැන් එයාට මේවා පාරවල්ලක් වෙලා ඒ කතාවම ආපහු එයාට දෝංකාරය වෙනවා දැන් ඇත්තටම ඒ තාමත් අමාරු තත්වයක එතුමා ඉන්නේ කියන එක අපිත් දන්නවා පෞද්ගලිකව මේ ඒක දැන් ලාල්කාන්තයි වත්කම් බැලකම් සම්බන්ධව මොකද මේ දවස්වල ඉතින් මේක දිගටම මේවා සම්බන්ධයෙන් ආවනේ මේ එලි වෙන්නේ පස්සේ. ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතා සෝමන් සමරසිංහ මහත්තයා ලස්සනට කියලා තිබ්බා. මේ ඔක්කොම මේ විශේෂයෙන්ම JPK කප්පම් මම හිතන ඉතිහාසය ගැන මම දැක්ක සෝමන් සමරසිංහ මහත්තයා ඉතින් ලස්සනට කියනවා. මේ ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් වලින් සමහර සමාගම් වලට තමන්ගේ යාළුවන්ට ඒවා ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් ගන්න නැතුව ඒ වාසිය ගන්නේ ඒ ට්‍රේඩ් යුනියන් නායකයෝ කියලා. ඒගොල්ලන් ගෙවල් හදලා අනුරාධපුරේ පැත්තේ. ඉතින් මේක මම හිතන්නේ අපිට කලින් අවුරුදු ගානකට කලින් සෝමන් සමරසිංහ මහත්තයා මම දැක්කා එතුමාගේ සාකච්ඡාව එතුමා සඳහන් කරනවා. ඉතින් මේක තමයි මේ අවුරුදු එකහමාරක් තුල රාජපක්ෂලා නම් අවුරුදු 10ක් 12ක් යනකොට තමයි නාඩගම් නටන්න පටන් ගත්තේ. දැන් මේ ආපු පිරිස ආවේ මල්පැල කියලා බෝපැල කියලා ආවේ. දැන් මේ අවුරුදු එකහමාරක් තුල වත්කම් බැරකම් වලින්ම කෝටිපතියෝ එකපාරට නිෂ්පාදනය වෙලා. මේ හතු පිපෙනවා ඒ කෝටිපතියෝ ඇවිල්ලා. ඉතින් ඔය එළිවුණු ටික විතරයි. එළිවුණු නැති තව ආණ්ඩුවේ සියලුම දෙනා ගත්තොත් එහෙම ඒ සම්බන්ධයෙන් ජනතාවට තවත් ඉදිරියේදී කරුණු දැනගන්න පුළුවන්. ඉතින් මේක තමයි කියන්නේ අර ජයජවදර මහත්තයා කියලා තියෙනවා සමාජවාදයේ තමන්ගේ පළවෙනි ආදායම උපය ගන්නකම් විතරයි කියලා. ඉතින් මාක්ස්වාදයත් ඊට අන්තයි. ලෝකයේ මේක ඔප්පු වෙලා තියෙනවා. මාක්ස්වාදී කියලා එන නායකයෝ මදුරෝලා කෝටිපති බවට පත් වෙලා තියෙනවා ලෝකේ. ඉතින් ඒ තුල මේක තමයි මනුෂ්‍ය ස්වභාවය. සමාජවාදයේ මාක්ස්වාදයේ කතා කරනකම් Tamanට නොහැකියාව තියෙනකම් පමණයි. මේක ඇත්තටම ගන්න ඕනේ මේ ඔක්කොම සියල්ල හැකියාව තියෙද්දි. දැන් අපිට විරුද්ධව එහෙම අපිට චෝදනා නැහැ. අවුරුදු ගාණක් අපි දැන් ආණ්ඩුවේ ඉන්නවා දේශපාලනේ ඉන්නවා. ඉතින් ඇත්තටම එහෙම බැලුවොත් එහෙම මේකේ ඇත්තටම අපේ සජබය තුල මම හිතන්නේ ඊටම නීතිකරුකව වැඩ කරන කණ්ඩායමක් ඉන්නේ. ඉතින් මම හිතන්නේ සුදුසුම කණ්ඩායම ඉදිරි අනාගතයේදී රට බාර අරගෙන අපිට මේ දක්ෂතාවය තියෙනවා ගාමිසානක මහත්තයලාගේ ඩීඑස්එනක මහත්තයලාගේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ප්‍රේමදාස මහත්තයා ආభాෂය තියෙනවා අපිට. ඉතින් අමාරු කාර්යභාරයක් හැබැයි මේක දිනු කරන්න පුළුවන් මේක වාසනාවන්ත රටක් ජනතාව දක්ෂයි. මේක අනිවාර්යයෙන්ම හරි කළමනාකරණයක් කරොත් හරි විදුලි නිෂ්පාදනය කරොත් ඇත්තටම මේ මෙයාට එන්න දුන්නා නම් එහෙම කවුද අපි ඉන්දියාවේ අදානි මහත්තයා ආව නම් එහෙම දැනට මෙගාවට් ගිගාවට් එකක් නිෂ්පාදනය කරලා ඒතර මේ නොරොච්චෝලේ තාප් බලාගාරේ ප්‍රශ්නයක් ආවත් ඒක සමනය කරන්න තිබ්බා. හැම වෙලෙම සුළං බලය ලැබෙනවා. ඉතින් ඒකට දුන්නේ නැහැ. රුපියල් 23යි යන්නේ. ඉතින් මේ ආකාරයේ ඒකත් තමන්ගේම ගජ මිතුරන්ට තමයි ඒවා ඔක්කොම ඕපන් කරේ ඒ ව්‍යාපාර. ඇමතිකම් ඔබතුමාත් දරුවනේ? ඔව් මම දරුවා. කොච්චර කාලයක්? මම අවුරුදු 3ක් වගේ ප්‍රමාණයක් දරුවානේ. ඒකෙදී අධිකරණ නියෝජ්‍ය ඇමති වශයෙන් මම විශාල කාර්යභාරයක් කරා අපේ සිරගෙවල් සම්බන්ධයෙන් ඒ වගේම නීති සම්පාදනය කිරීම තුළ
නියෝජ්‍ය ඇමති හිටියේ. මම අහුවේ දැන් මේ දැන් අවුරුදු 3ක් ඇමතිකම හිටියනේ. ඔව්. මේ අවුරුදු දෙකමාරක් ගිහලා කෝටි ගාණක් කරනවා නම් ඔබතුමා ඊට වඩා හොයන්නද නේ? අපේ එහෙම අපි ඉතාමත් පිරිසිදු අපි ඉදිරිපත් කළා තියෙනවා අපේ වත්කම් බැරකම්. අපේ තාත්තලාගෙන් ආපුවා අපි හම්බ කරපු අපි ඒවා ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අවුරුදු 4ක් මම හිතනවා අවුරුදු 4ක් විතර වගේ කාලයක් මම හිතන්නේ මට මතක විදියට නියෝජ්‍ය ඇමති අධිකරණ ඊට පස්සේ ෆොරේන් ට්‍රේඩ් විදේශ ආයෝජන සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් හිටියා. ඊට පස්සේ සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ඇමතිවරයා වශයෙන් හිටියා. ඒ කාලය තුල ශිල්ප සේනා ඒ වගේම මිල්ලනීය කලාපය දියුණු කරන්න ඒ කාර්යභාරය ඒ වගේම අපනයන සැසිවාරයේ ඒ වගේම ජාතික අපනයන ප්‍රතිපත්තිය යුරෝ මිලියන 5ක තෑගි ලැබිලා ඒක රටට අපි දායකත්වය ලබා දීලා තිනවා. ඉතින් ඇත්තටම මේ රට දියුණු කරන්න පුළුවන් වැඩ පුළුවන් පළපුරුද්ද තියෙන පරිපාලනය සම්බන්ධ වුමනාවක් තියෙන. දැන් ජනාධිපතිවරයා ඇත්තටම කරන්නේ එන බෝලෙට ගහන එක. එතුමා දක්ෂ කතා කරන්න පමණයි. එතුමා ප්‍රශ්නයක් එනකොට ඒක සමනය කරන්න හදනවා. ඉතින් නිලධාරීන් මේක දුවන්නේ නිලධාරීන්ට එහෙම දුවන්න බෑ. මග පෙන්වීමක් අවශ්‍යයි උඩින්. ජනාධිපතිවරයාගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් සහ එහෙම ගන්න තීන්දුව ගන්න පුළුවන් හැකියාව තියෙන පුද්ගලයෝ මේ ආණ්ඩුවේ නැහැ. වුමනාවකුත් නැහැ. අදක ආඩම්බරකම සහ මේ Taman දන්නවා කියන දේ සම්බන්ධයෙන් මතයකින් හින්දා අහන්න කැමතිත් නැහැ, ඉගෙන ගන්න කැමතිත් නැහැ. ඔබතුමාගේ මතය මොකද? ඇත්තට මේ ලාල්කාන්ත ඇමතුමාගේ නුවරට කොහෙද ගියත් තියෙන්නේ ඒ මම පෞද්ගලිකව එක මනුස්සය ගැන මම කතා කරන්න ඇත්තටම කැමති නැහැ. ඒ අපිරිය ඇත්තටම මේ මිනිස්සු ගැන කතා කරන්න ජනතාවට ඒවා තීන්දුව කරන්න කියලා කියනවා. මම කවුරුවත් ගැන ඕවා මේ කියන්නේ නැහැ. ජනතාව තීන්දුව කරේ. මම කතා කරන්නේ දේශපාලනේ. දේශපාලනය සම්බන්ධයෙන් මම දේශපාලනේ ඔය කාටවත් ගහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාවට තීන්දුව කරන්න කියලා කියනවා. මේගොල්ලන් කොහොමද ආවේ මොනවද කිව්වේ? කොහොමද ක්‍රියාකලාපය කියන එක ජනතාවට තීන්දුව කරන්න කියලා කියනවා. මේක වැදගත්ම දේ තමයි මාක්ස්වාදය. ඒ වගේම දැන් කතා කරනවා මේ පෝසත් කියන්නේ සාපේක්ෂව මොකද්ද පෝසත් කියලා අහනවා දැන් ඇමතිවරු. ඉතින් විහිළු සහගතයි. ඉතින් ඒ සම්බන්ධයෙන් ජනතාව දැන් හිතන් දැනුවත් වෙලා ඉවරයි. දීලා බලමු කියලා තමයි දුන්නේ. මම අපි කිව්වා දීලා බලන්න එපා. විනාශ වුණාට පස්සේ බල්ල වැඩක් නැහැ. දැන් ඔබතුමාට තේරෙනවා ජීවත් වෙන්න කොච්චර අමාරුද කියලා. රට ඉතාමත් ගෝඨාභය රාජපක්ෂට දීලා බංකොලොත් වුණ ප්‍රමාණයට වඩා ප්‍රමාණයක්. ඒක බංකොලොත් වෙලා නෙවෙයි තිබ්බේ. ඒක බංකොලොත් කළා. දැන් බංකොලොත් වුණ රට නැවත රනිල් වික්‍රමසිංහ ඒ කට්ටිය ආවිලා පොඩ්ඩක් හරි කෙලින් කරලා දුන්නා. මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටියනම් මෙහෙම කියනවා. එතුමා හිටියනම් නෙවෙයි. එතුමාට වැඩිය හොඳට අපිට කරන්න පුළුවන්. එතුමාත් අපේ හිටපු එතුමා සාමාන්‍ය වැඩක් ඉවර කරන්නේ නැහැ. හැබැයි යම් දැනුමක් තියෙනවා මේක ෂේප් කරගන්න. හැබැයි ඊට වැඩිය අපිට වැඩ කරලා සංවර්ධනය කරා ආයෝජන කරා යන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද ඉන්දියාව ඉතා ශීඝ්‍ර දියුණුවක් ලබනකොට ඒ එක්ක අපිට දියුණු වෙන්න පුළුවන් හැකියාව ලංකාවට තියෙනවා. ලංකාවේ අපේ ඉන්ඩෙක්සස් ඔක්කොම හොඳයි. සාක්ෂර හැකියාව 97යි. ඒ වගේම උපතේදී ආයු කාලය 80 වගේ ප්‍රමාණයක් සාමාන්‍යයි. ඉතින් මේ ඔක්කොම හොඳ තත්ත්වයේ තියෙද්දි අපිට මේ රට හොඳ තැනක ඉන්නවා. මේ ජනතාව දක්ෂයි. මේක දියුණු කරන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන්නේ ජේ.ආර්. ප්‍රේමදාස ගාමිණී ලලිත් වගේ නැවත වැඩ කරන්න පුළුවන්. මේ බොරුවට වමට කපල හැම වෙලෙම බොරු කරන ආණ්ඩුව නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ. වැඩ කරන්න පුළුවන්. ඒ වගේ ජනසවිය ජනතාවට සුබ සාධනය දුන්නා. ඊට පස්සේ ගම්මුදාව ජනතාවට ගෙවල් දුන්නා. මහවැලිය ජනතාවට මේ අපි දැන් අද ලබන 50%ක විදුලි බලය නිෂ්පාදනය කර අවුරුදු 7කින් අවුරුදු 35ක් යනවා කිව්ව එකක්. 35 ගියා නම් කවදාවත් කරන්න බෑ. ආණ්ඩුව එහෙම තියෙන්නෙත් නැහැ. ඉතින් මේක මේ ගම්සන මහත්මයායි ප්‍රේමදාස මහත්තයයි ජේ.ආර්. මහත්තයයි කරා මේ ආදි වශයෙන් මහපොළ මේ ඔක්කොම ගත්තොත් ඇඟලුම් කර්මාන්තය මේ ඔක්කොම කරේ අවුරුදු 30කට කලින්. ඉතින් ඊට වැඩිය සංවර්ධනයක් දැන් ලෝකෙ ඉතා ශීඝ්‍ර දියුණුවක් AI තාක්ෂණය ඉන්දියාව දියුණු වෙනවා. ඉතින් මේ තුල අපිට ලංකාව සුළම් බලය අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් මෝදේ ලොකුම ටනල් එක තියෙන වින් ටනල් එක තියෙන ලංකාව වටේට ගිගාවට් 60ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් මේ තුල ඒ වගේම රට තුල අක්කර 3,000-4,000ක් කර්මාන්ත ආරම්භ කරන්න පුළුවන් විදුලි බඩු නිෂ්පාදනය කිරීම සඳහා අපි මේක විදුලි බිල අපි ගෙනාවොත් රුපියල් 60ක් යනවා සාමාන්‍යයෙන් එකකයකට මේක රුපියල් 30කට වගේ ගෙනාවොත් සුළම් බලය අපිට ගෙනාවොත් පුළුවන් 30කට වගේ ගේන්න. ඉතින් මේ වැඩිම මිල යන්නේ මේ තෙල් ගේන එකේ මේ ඩීසල් වලින්. මේ ඩීසල් මේ ඉන්න මාෆියාවක්. ඩීසල් මාෆියාවක් ජනාධිපතිවරයා වටේ ඉන්න තව හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. ගල් අඟුරු ඩීසල් මේ ඔක්කොම ටික ගිලගෙන තියෙන්නේ මේ රට. ඉතින් මේවා නිදහස් කරගන්නම් වියතරීක වලට අපි යන්න ඕනේ සුළම් බලය ඒ වගේම සූර්ය බලය හයිඩ්‍රෝ නම් දැන් ගොඩක් වෙලාවට අපි
ඉවර කරලා ඉවර රටේ එහෙම තැන් නැහැ හයිඩ්‍රෝ කරන්න. ඉතින් අර දෙකට අපි ඒ සමත් තාක්ෂණය සහ ඉදිරි ප්ලෑන් එක දාන්න ඕනේ. බැටරි කියනවා නම් බැටරි කියනවාද සූර්ය බලයද අපි සුළං බලය හැම වෙලෙම නිෂ්පාදන රැත් නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ ආකාරයේ ඉදිරි අනාගතේ මොනවද මේ ලෝකයේ දියුණු වෙන්නේ මොන ක්‍රමයකටද බැටරි වලින්ද සුළං බලයෙන්ද හයිඩ්‍රජන්ද මේ සම්බන්ධයෙන් හොඳ ගවේෂණයක් කරලා ප්ලෑන් එකක් දැම්මොත් අවුරුදු 5කට 6කට මේ රට ඉතාමත් සංවර්ධිත තැනකට අපිට යන්න පුළුවන්.